පුලුවන් මාලිමා ආණ්ඩුවේ ප්‍රහාණ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා නැවත වතාවක් පරණ දේශපාලන පුරුද්ද පටන් අරගෙන තියෙනවා. ඔව් නැවත වතාවක් ප්‍රකාශයක් කරමින් කියනවා පෞගිය කාලේ හිටපු සියලු ප්‍රහාණ අමාත්‍යවරු කොමිස් මුදලක් අරගෙන සාක්කුවේ දාගත්ත කියන කතාව තමයි ඔව් අද වෙන විට සමාජය තුල මතයක් හදන්න උත්සාහ කරලා තියෙන්නේ. අපි මේ කතාව පොඩ්ඩක් බලලා ඉමු. නොකියපු කතාව මං කියන්න. මෙච්චර කාලයක් ඔය ලොකු ගනුදෙනු වෙනකොට කොහොමද ගනුදෙනු උනේ කියන ගැන පොඩි අවදාසක් ගත්ත හැකි. අපි බස් රථ ඔය ගෙන්නන බස් රථ 100 පතුල පහත් බස් රථ 100 එකක බස් රථයක වටිනාකම මිලියන 42ක් විතර වෙනවා. අපිට තේරිච්ච අඩුම ලන්සුවට සහ ඒ තාක්ෂණික කාරණා ඔක්කොම බලලා තෝරපු පුද්ගලයාට ගියේ මිලියන 42කට. ලක්ෂණ කීයද? 420යි. ඔය එක බස් රථයක වටිනාකම ගියේ ලක්ෂ 420ක්. කෝටි 4යි ලක්ෂ 20ක්. අපි ඔක්කොම ටෙන්ඩර් ගනුදෙනු ඉවර කරලා ඉවරලා ඒ හිමි සමාගමත් එක්ක සාකච්ඡා කරා. ඕගොල්ලෝ කවදාවත් ඇමති කතා කරලත් නැහැ. නියෝජ්‍ය ඇමති කතා කරලත් නැහැ. අහවල් දෙය දෙන්න ඉල්ලලත් නැහැ. ඇමතිට මෙච්චර පංගුවක් දෙන්න, නියෝජ්‍ය ඇමතිට මෙච්චර පංගුවක් දෙන්න, ලේකම්තුමාට මෙච්චර පංගුවක් දෙන්න සතයක් ඉල්ලලා නැහැ. ටොෆියක්වත් ඉල්ලලා නැහැ. හැබැයි මේ සල්ලි ගේන්නේ ඕගොල්ලෝම ජීවත් වෙන ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. අපිට මොනවද අමතරව දෙන්න පුළුවන් නිකන් ඉල්ලුවා. අපි ඉල්ලුවා කතා කරලා. ඕගොල්ලෝ 100ක් දැන් බස් ගනුදෙනුවක් එනවා. අපිට නිකන් ඕනේ මොන හරි දෙයක්. වෙනදා ඉල්ලන්නේ ඇමතිගේ ගෙදෙට්ට. නැත්තම් ඒ අදාළ කට්ටියට තමයි ඉල්ලන්නේ. ඔබට මේ කතාව බැලුවාම අපේ රටේ හිටපු 70 වසරක් තුල හිටපු සියලු ප්‍රවාහන ඇමතිවරු ඔවුන්ට ලැබුණු සියලු කොමිස් මුදල් සාක්කුවේ දාගත්තා. එහෙමත් නැත්නම් ගත්ත සියලු බඩු වලට අදාළ කොමිස් මුදල ඔවුන් ලබාගත්ත කියන චෝදනාව තමයි මේ වෙන විට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කරන්නේ. අපි ඔබට මතක් කරන්නට කැමතියි ඔබගේ දේශපාලන ව්‍යාපාරයේ තුලම තියෙන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය සහ කුහකත්වය ගොඩනගන ඊර්ෂ්‍යාව තුලින් 70 වසරක් සාපය තුලින් මේ රටට කිසි දෙයක් උනේ නැහැ කියන මතයක් මේ රට තුල ඇති කරන්න තමයි ඔබ එදා ඉඳලම උත්සාහ කරේ. ඔබට ඒ කියූ දේවල් වලින් කීපයක් ඔබට මතක් කරොත් උගන්ඩාවේ සල්ලි උගන්ඩාවේ විතරක් නෙවෙයි සීසෙල්ස් වල ඩුබායි වල තියෙන සල්ලිත් ගේන්න තමයි ඔවුන් කතා කරේ. හැබැයි ඔබට මතකද ඊට දින කීපයකට පසුව තෝමස් ඩිලාරෝ සමාගම නීත්‍යානුකූල සමාගමක් විදිහට ඩොලර් ප්‍රින්ට් කරලා උගන්ඩා රටට අරගෙන ගියා කියලාත් ඇය පිළිගත්තා. ඔබට මතකද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට චීනෙන් ලබා දුන්නු චෙක් එකේ චෙක්පත් අංකය දන්න කෙනෙක් මේ රටේ හිටියා ඔබට මතකද? ඔහු තමයි මේ රටේ ජනාධිපති. ඔබට මතකද ෆයිල් පිරෙන්න ඩබල් කැප් එකක දාගෙන ෆයිල් අරන් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා තිබ්බා ඔබට මතකද? පවුම් 90ක රත්තරන් චේන් එකක් තියෙන බල්ලෙක් ඉන්නවා කියලා ඔබට කිව්වා ඔබට මතකද? ඔබට මතකද රත්තරන් අශ්වය ගැන කිව්වා? ඔබට මතකද කාංචන විදේශයකට තෙල් ලීටරයකින් යන කොමිස් මුදල ගැන ඔබට කිව්වා ඔබට මතකද? මෙවැනි වූ කප්පරක් බොරු කියපු මාලිමා ආණ්ඩුව තමයි අද මේ රටේ පාලකයා බවට පත් වෙලා තියෙන්නේ. රටක් නිසි ආකාරයෙන් පාලනය කරගන්න නොහැකි වෙනකොට, රටක් කළමනාකරණය කර ගැනීමට නොහැකි වෙනකොට නැවත වතාවක් රටේ ජනතාව තුළ පරණ පුරුදු දේශපාලන නායකයන්ට මඩ ප්‍රහාර අවලාද එල්ල කිරීම නැවත වතාවක් ඔබ ආරම්භ කරලා තිබෙනවා. ඔබේ දේශපාලන ව්‍යාපාරයේ තුලම තියෙන්නේ ඊර්ෂ්‍යාව. අනිකා පිළිබඳව ඊර්ෂ්‍යාව ඇති කරන දේශපාලන ව්‍යාපාරයක් විදිහට තමයි ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව අද මේ රටේ මිනිසුන්ට තේරුම් එම නිසා අපි ඔබට මතක් කරන්නට කැමතියි. ඔබලා එදා කිව් සියලු දේවල් අද වෙනකොට බොරුවක්, මුසාවක්, අවලාදයක් බවට පත් වෙලා අවසానයි. ඔබට දැන් තියෙන්නේ පරණ දේවල් වලට අවලාද කිය පරණ මිනිස්සුන්ගේ වැරදි කිය ඉන්නට නොවේ. ඔබට දැන් තිබෙන්නේ මේ රට හදන්න හරි මාර්ගයේ රට අරගෙන යන්නට. ඒ නිසා පරණ ඇමතිවරුන්ට, පරණ දේශපාලන නායකයන්ට අවලාද කරනවාට වඩා ඔබ මේ රටට කළ යුතු දේවල් බොහෝමයක් ඔබට ඉතුරු වෙලා තිබෙනවා. ඒ දේවල් කරන්න ඔබ පරණ දේශපාලනයන් පිළිබඳව ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, කුහකත්වය ඇති කරමින් මේ රටේ මේ සමාජය තුළ දේශපාලඥයන් පිළිබඳව වෛරය ඇති කරන්නට එපා. ඔබ එහෙම කරලා තමයි ඔබ බලයට ආවේ. දැන් ඔබට තිබෙන්නේ ඔබ පැමිණීමට පෙර ඔබ විපක්ෂයේ කියූ කාරණා ටික
මේ රටේ යථාර්ථයක් බවට පත් කිරීම පමණයි දැන් ඔබට කළ යුතු තිබෙන්නේ. ඒ කිරීමට තමයි ඔබගේ වගකීම සහ වගවීම